ඉතින් එහාට තමයි වැදගත්ම දේ වෙන්නේ. රාක්කවල භාණ්ඩ තැම්පත් කරන විදිහ. හරියට හරි. එතකොට නිකන් හිතන්නකෝ අපිට නිකන් ඕන තැන් වලට භාණ්ඩ ටික දාගෙන ගියා කියලා. ඇත්තට එහෙම දාන්න පුළුවන් ඒ භාණ්ඩ තැම්පත් කරන පුද්ගලයන්ට. ඉතින් ඕන තැනකින් දැන් අද මේ රාක්කෙ මෙතන දැම්මොත් හෙට මෙතන ඔය වගේ දාන්න පුළුවන්. නමුත් ඒ භාණ්ඩ තැම්පත් කරනකොට අපි ගාව ඉන්නවා අති දක්ෂ භාණ්ඩ තැම්පත් කරන්න දක්ෂ කණ්ඩායම. ඒ ස්ටයිල් එකේ පැටර්න් එක දන්න අය. දන්න අය. හැබැයි ඒ අයට ගයිඩ් කරන්න අපි දෙනවා හැම රාක්කෙටම මොන තට්ටුවේ කොතනද මේ භාණ්ඩය තියන්න ඕනේ. ඒකට කොච්චර ඉඩ ප්‍රමාණයක් දෙනවද කියලා ඒගොල්ලන්ගේ ට්‍රේන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ප්ලැනෝග්‍රෑම් කියලා දෙනවා කියනවා එක් කොලයක් හම්බ වෙනවා. ඒගොල්ලෝ ඒක තමයි ගිහිල්ලා සුපර් මාකට්ස් වල තැම්පත් කරන්නේ. ඒක තැම්පත් කරාට පස්සේ ඇත්තටම ඒක හරියටම හරි. මොකද ඒ භාණ්ඩ තැම්පත් කරන පුද්ගලයන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ සම්පූර්ණයෙන්ම සුපර් මාකට් වල මේ ඒ කියන්නේ මුළු බිස්නස් එකම දන්නේ නැහනේ. Taman දක්ෂ අංශයක් තියෙනවා. ඒ දක්ෂ අංශය විතරයි දන්නේ. ඒකට එතනින් ඒගොල්ලන්ව අපේ ඔපරේෂන් මැනේජර්ස්ලා තනිකර ගයිඩ් කරනවා ඒ භාණ්ඩ ටික හරියට තැම්පත් කරන්න.